මධ්‍යම රාත්‍රියේ සිට විදුලි ගාස්තුව 15%කින් ඉහළ දමන්නට කටයුතු කරලා තිබෙනවා. මහජන උපයෝගීතා කොමිසම මේ තීන්දුව ගත්තේ රජයත් විදුලි බල මණ්ඩලයත් කරපු යෝජනාවක්. අපි දකිනවා මේ විදුලි ගාස්තුව වැඩි කිරීම ජනවරම පාගා දැමීමක්, ජනතාවගේ හඬට ඇහුම්කන් නොදීම, ඒ වගේම මේ රටේ ජනතාව රැවටීමක් හැටියට මතක් කරන්න කැමති ජනාධිපතිවරණයේදී මැතිවරණ වේදිකාවක් පාසා අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා 9000 බිල 6000 කරනවා, 3000 බිල 2000 කරනවා, 33% කියන විදුලි ගාස්තුව අඩු කරනවා. ඉන් පසුව මහමැතිවරණයේදී ඓතිහාසික වරමක් ලබා මන්ත්‍රීවරුන් 159ක ජයග්‍රහණයක් ලබා රජය කළ යුතුව තිබුණේ 33% කියන විදුලි ගාස්තුව අඩු කිරීම. නමුත් අද සිදු වෙලා තිබෙන්නේ මොකක්ද? මේ මොහොත වෙන විට මේ රජය රටේ ජනතාවට කරපු ප්‍රකාශ අමුවේ උල්ලංඝනය කරලා ජනාධිපතිවරයාම කරපු ප්‍රකාශ බොරු බවට පත් කරලා 15% විදුලි ගාස්තු වැඩි කරන්නට මේ ගත්තු ක්‍රියාමාර්ගය මේ රටේ විදුලි පාරිභෝගික ජනතාවගේ අයිති අමුවේ උල්ලංඝනය කිරීමට ඇයි මේ විදුලි ගාස්තු වැඩි කරන්නේ? මේ විදුලි ගාස්තු වැඩි කරන්නේ ලබා ගන්න තියෙන IMF වාරිකය ලබා